මේ ලංකාදීපයේ අපට මගහැරුණු අප නොදන්නා කතා කෙතරම් නම් මැද්ද? මේ හුදෙක් එවැනි කතාවකි. අතීතයේ ලංකාදීපයේ එක් කාල පරිච්ඡේදයක සශ්‍රීක අනුරාධපුර රාජධානියේ ක්‍රිස්තු වර්ෂ පළමු වන සියවස ආරම්භයේදී පමණ අපූරු කුමරියක් ජීවත් වුණා. ඇය නමින් අරුණෝදි කුමරියයි. අනුරාධපුර රාජධානියේ වළගම්බා රජතුමන්ගේ ආදරණීය කුඩා දියණියයි. තරුණ විය පැමිණෙත්ම ඇයගේ රූමත් බව දකින සෑම කෙනෙකුගේම සිත් සොරා ගැනීමට ඇය සමත් වුණා. ලංකාදීපේ පුරා ඇයගේ රූමත් බව පැතිර ගියා. රූමත් මෙන්ම කාරුණික සිතක් තිබූ ඇය සෑම විටම සතුන්ට කරුණාව දැක්වුවා. ඇය නිතරම අහිංසක සතුන් සමග කාලය ගෙවීමට පුරුදුව සිටියා. කුඩා කල සිටම බෞද්ධ ආගමට ලැබි පරිසරයක හැදී වැඩුණු ඇය නිතරම ආගම දහමට අනුව ජීවත් වුණා. ඇයගේ සෑම පියවරක්ම ඊටාම සංසුන් බවක් තිබූ බැවින් සියලු දෙනා ඇයට සංසුන් සිත් අරුණෝදී යන නාමයෙන් කතා කළේය. කාලය ගෙවී යනවත් සමග අනුරාධපුර රාජධානියට විදේශ ආක්‍රමණ විශාල වශයෙන් එල්ලවීමට පටන් ගත්තේය. තත්ත්වය එන්නම දරුණු වුණා. රජතුමන් ආරක්ෂාව පතා පසුබැසීමට තීරණය කළා. පිය රජු සමග පලා යාමට පෙර අරුණෝදි දේවිය මෙසේ ප්‍රාර්ථනා කළේය. මාගේ දේශයේ සියලු ජනයාද සත්වීන්ද පීඩාවට ලක් නොවේවා. සැඟවී සිටි වළගම්බා රජතුමන් නැවත රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා සැලසුම් සකස් කිරීමට පටන් ගත්තා. සේනා සංවිධානය කළ රජතුමන් විදේශ ආක්‍රමණිකයන් සමග සටන් වැද අනුරාධපුර රාජ්‍ය බලය නැවත තමන් සතු කරගත්තා. නැවත ලංකාදීපයේ තම අනසක පෙතිරූ වළගම්බා රජතුමන් මෙතෙක් වාචිකව පැමිණි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට රාජ්‍ය දායකත්වය ලබා දෙනවා. විශාල ජනසංහාරයක් දුටු අරුණෝදි කුමරිය මේ සසර පිළිබඳ කලකිරෙනවා. පසුව ඇය පිය රජුගේ අවසරය ලැබ බෞද්ධ භික්ෂුණියක් ලෙස බුද්ධ ශාසනයට ඇතුළු වෙනවා. ඊතා කෙටි කලකින් සියලු කෙලෙස් නසන අරුණෝදි භික්ෂුණිය උතුම් වූ නිර්වාණය ලබා ගන්නවා.